යන්නේ කට්ටිය. ටී-ෂර්ට් යට කරග. කැප් නැද්ද අනිත් අයගේ? මෙහෙට ළඟට හරි ගියේ හතියේ ටී-ෂර්ට් යට කරන් ගගන ගියේ හතියේ ආපු නැති ආත උස්සන්න බෑ ඉරිදා ඇයි වැස්ස තනිප නැහැ පන්ති වැස්ස ඈ ආදද මුලින්ම එන්නේ හරි කී දෙනෙක් ඉන්නවද එක ලයින් එකකට එන්න පුතා ඔයත් ආවේ නැද්ද ඇයි ලයින් එකට ක්ලාස් ටී-ෂර්ට් යට කර ගණන්ක 17යි තව එක්කෙනෙක් එනවා හරි මෙහෙමයි දැන් 39 දුසන් පොඩ 39 59 ඉන්න වැඩියන්නේ හරි එතකොට අපි අදත් කරනවා මුලින්ම බැටිං ඊට පස්සේ බෝලිං ඊට පස්සේ ෆීල්ඩින් එකක් ගිහිල්ලා ඊට පස්සේ මැච් එකක් ගන්න පොඩි තේරුණාද හරි දැන් මේ දවස් ටිකේ මැච් ගහනවා කියලා තිබ්බ මැච් ගහන්න බැරි වුණා වැස්ස නිසා හරිද අපි බලමු ලබන සතිය හරි ඊළඟ සතිය හරි ඉඳන් පටන් ගන්න හරි මුලින්ම වෝම් අප් එක කෝන් ටික ගන්න ඔය කවරේ මම දෙන්න බෑග් එකේ තියලා මේ කෝන් එකේ තියලා ඉන්න අර ඔතෙන්ට එන්න 8 දෙනේ අර පැත්තේ හැරෙන්න ආයෙ තියදී මේක තියන්න අර පැත්තෙන් තියලා ඔයා එන්න මෙහෙට පුතා අර ගෙලින් තියන්න තව ටිකක් මෙහෙට ගන්න මෙහෙට ආ 8යි 3යි 6යි 7 8යි ඕකේ 3යි මේ හරි ඉක්කනේ වැඩි අරයක් තියෙනවනේ ඔයා මේකට එන්න අතෙන්ට දිව්වා කෝන් එක ඇල්ලුවා මෙතෙන්ට ආවා හරි ගෝ යන්න ගෝ අයියෙන් දුවන් මන් එන්න කිත්නුක ගෝ වේගෙන් දුවන්න ඕනේ ගෝ අනිත් පැත්තෙන් ඇප්පෙන් නැතුව දුවන්න ගෝ ගෝ හයියෙන් දුවන්න ගෝ ගෝ හරි ඉන්න ඔයාලා දිවනේ හයි නීල්ස් හයි නීල්ස් දන්නවනේ ඈ හරි ගෝ ටී-ෂර්ට් යට කරගන්න ගෝ කකුල් හොඳට උඩට උස්සන්න අත් දෙක දෙපැත්තට යන්න ඕනේ ගෝ ඔහෙට ගිහිල්ලා මෙහෙටත් එන්න ඕනේ ගෝ ඉක්මනට කරන්න ඕනේ කෙනුල ගෝ එකපාරක් කරාද ඈ දිව විතරයි ඔයා හයි නීල්ස් එක කරාද බෑක් එක ගෝ කකුල් උස්සන්න හොඳට උඩට ගෝ කකුල් උස්සන්න පුතා හොඳට good go
go keparak kerana endone hilang kita go 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 keren keparak keren ini hilang ya hari දැන් අද පොඩි වෝම් අප් එකටම අපි පොඩ ෆීල්ඩින් වලින් එකක් කරමු අර බෝලේ පාස් කරන එක කරා නේද අපි ඒ කියන්නේ ඒක වෝම් අප් එකටමයි හරිද බෝලර් දෙයක් ගන්න ජාමිල්ක අර කෝන් දෙක අරන් එන්න ඕනේ ඔතනින් දෙයක් දෙන්න හරි ඔතනින් හතර දෙනෙක් මේකට එන්න යාගන්න ඔතනින් එන්න හරි යා බසර ගන්න ජාමිල්ක හරි ඔතනින් උත් හතර දෙනෙක් මේකට බෝලේ ඔයාට බෝලේ හතර දෙනෙක් එන්නකෝ දෙන්නයිනේ 3යි 4යි තව එක්කෙනෙක් එන්න පුතා හරි ඕකෙත් 6යි අත තව එක්කෙනෙක් යන්න පොලිමට ඉන්නව මොකද්ද කරන්නේ කියන දේ එකපාරින් තේරුම් ගන්න ඕනේ ක්‍රිකටර් කෙනෙක් කියන්නේ ඒකයි තේරුණාද මට තීරණය ගන්න පුළුවන් වෙන්න එපේ හරි බෝලේ ඔයා පාස් කරා මෙයාට ඔයා මෙයාගේ පිටිපස්සට ආවා ඔයා අරයට ඇව්වා එයාගේ පිටිපස්සට ගියා තේරුණානේ ඔව් හරි ගෝ ෆ්ලැට් කැච් එක හරි යන්න ටක් ගාලා ඔයා මෙහෙට දුවන්න මන්ටකෝ බෝලේ දාන්න යාට එතෙන්නම එන්න ඕනේ නැහැ දුවන ගමන් කරන්න ගුඩ් එමීට යවන්න වේගෙන් යවන්න ඕනේ නැහැ බෝලේ අවලා ඔය වේගෙන් යවන්න එපා ඉක්නුක අන්න හරි නියමයි හොඳයි වේගෙන් යවන්න ඕනේ නැහැ එයාට අල්ලන්න පුළුවන් ගන්නට යවන්න පොඩක් අය අතාරිනව නැත්තම් හරි ස්ටොප් බෝලේ තිය දෙ මෙහෙමයි ඔයාලා යන්න අතෙන්ට රවුමක් ඇදිලා වෝම් අප් එක කරගන්න ඔය සෙට් එක අතෙන්ට ගිහලා වෝම් අප් එක කරගන්න හරි රවුමක් ඇදෙන්න ඉක්මනට ඔතන දුර යන්න ඕනේ නැහැ ඔතන ඇදෙන්න හරි මේ අපි මුලින්ම ෆීල්ඩින් ටිකක් කරමුනේ ෆීල්ඩින් කන්න අකමැතිය ඉන්නවද නෑනේ කැමතිනේ අපිට මුලින්ම කියන්න ෆීල්ඩින් නැත්තම් අපිට ක්‍රිකට් වලින් වැඩක් නැහැ ඇයි ඈ ෆීල්ඩින් අනිවාර්යෙන් ඕනේ දැන් අපි ලකුණු 50 over මැච් එකේ ලකුණු 300 350ක් ගහලා අපි හරියට ෆීල්ඩ් කරේ නැත්තම් කැච් ටික අල්ලගත්තේ නැත්තම් දිනන්න පුළුවන් බෑ ඒ වගේ තමයි හරි එන්නෝ කට්ටිය මෙහෙට ටීම් දෙක මතක ටීම් දෙක බෙදුවද ඈ බෙදුවේ නෑනේ අපි මෙහෙම කරමු හරි අපි රෝලින් එක කරේ නෑ නේද කොට දවසකින් මොකද්ද රෝලින් එක කියන්නේ කවුද දන්නේ කෙනෙක් ඉන්නේ අනිත් දන්නේ නැද්ද අර හතරේ එක අපි නවත්තන්නේ දන්නවනේ කෙනුල් කරලා පෙන්නන්න බෑ නික එක බෝලයක් ගන්නව අතන බෝල දෙයක් ගේන්න ඔක්කොම ටික ගේන්න අපි මුලින්ම අර මම බෙදුව ටීම් දෙකක් ඉස්සල්ලා හිටියානේ ඒ දෙපැත්තට එන්න පොඩ්ඩක් වෝම් අප් එක කර ටීම් දෙක පොඩ්ඩක් ayo 7 8 9 hari
මෙහෙමයි මේ බෝල ටිකක් තිබ්බ මං. පේනවනේ. මොකද්ද රෝලින් එක කියන්නේ කරලා පෙන්වන්න බලන්න කවුද කෙනුල දුවලා ඇවිල්ලා මේ බෝල්ට. දැක්ක very good. එයාට අප්පුඩියක් ගහන්න. ඒවා. තේරුණානේ? හරිද? අපි ඉස්සෙල්ලා හරිද? කී දෙනෙක් හිටියද? ඔයාලා එන්නකො මේකට. මේ බෝල ටික පොඩ්ඩක් පිටිපස්සට ගන්න ඔයාලා. කී දෙනෙක් ඉන්නවද? මෙතන ඉඳන් සිට් වෙන්න. හරි. එක බෝලයක් ගන්න එක්කෙනෙක් බෝල් නැති අය කියන්නේ. කාටද බෝල් නැත්තේ? හරි. මේක ඔයාලට නැද්ද බෝලේ? හරි. අතේ දුරට ඉන්න බෑ. අතේ දුරට ඉන්න. තර මේ බෝලේ වැඩි එකක්ද? ඔයාලා එන්න පුතා මේ පැත්තට. බෝලේ මැදින් තියන්න. තා පොඩ පස්සට යන්න. බෝලේ මැදින් තියන්න ඔය දෙගොල්ලන්ට මැදින් තියාගන්නකො. හරි. දැන් 1 2 3 4 5 6 7 8 9 10. උතන කීයද? 2 3 4 5 6 7 8 9යි. හරි. ඉස්සෙල්ලා ඔය ටීම් එක පස්සට යන්න පොඩ. තමන්ට බෝලේ හරියට තියාගත්ත නේද? තමන්ගේ කෙලි. ඔයාට හරි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. හරිනේ? ඉස්සෙල්ලා ළඟට එන්න බෝලේ ළඟට එන්න. දකුණු කකුල මෙතන. අපි බෝලේ එවන්නේ තල්ලු කරන්නේ ඇඟෙන් ඇතුල් පැත්තටද එළියටද? එයි ඇතුල් පැත්තට තල්ලු කර මොකද වෙන්නේ? ඇඟේ වැදිලා ආය යනවා අතර. නේ? හරි. ළඟට මෙන්න. ළඟට ඇවිල්ලා මං අර කිව්ව විදිහට කකුල තියා ඉන්න. බෝලේ ළඟටම ඕනේ නැහැ. හරිද? මෙහෙම ඉන්න. හරිද? ඒතර ඉඩක් තියෙනවනේ. හරි. කරමුද? කොහොම මේ නැමිලා ඉන්න ඕනේ දනිස් දෙකෙන් ටික. අන්න හරි. හරි. ප්ලේ. අතට ගන්නවද බෝලේ? නෑ. මෙහෙම කරලා මෙහෙම තල්ලු කරන්න ඕනේ පිටිපස්සට. හරි. ඔයාලා දැන් පිටිපස්සට යන්න ඔයාලා එන්න ටක් ගාලා ළඟට. ඉක්මනට. ඔයාලා මේ පැත්තට එන්න. අන්න එහෙම. අනිත් අනිත් පැත්තට යන්න. දැන් ඔයාලට බෝලයක් නැද්ද? අතෙන්ට එන්න අර. හරි. ප්ලේ. රෝලින් එක වෙන්න ඕනේ. ආයෙ ටක් ගාලා තියන්න බෝලේ. එක සෙට් එක 3 පාරක් කරමු බලන්න. 3 පාරක් නෙවෙයි. 2 පාරක් විතර. හරිනේ. කොහොද? පාට බෝලයක් නැද්ද දැන්? ඉතින් කවුද ඒක මෙව්ව කරේ? හරි. ප්ලේ. well done. නියමයි. මේ අත විතරක් තියන්නත් එපා. කොන්ද විතරක් තියන්නත් එපා. මෙතන තියන්න ඕනේ. තේරෙනවද? උරිස්සයි කොන්දයි දෙකම අහුවෙන්න. තේරෙනවද? හරි. ඊළඟ එකෙන්ද ඊළඟ කට්ටිය. හරි. ප්ලේ. නියමයි. මෙතා බෝලයක්. හරි කමන්නේ. හරි. දැන් ඔයාලා මුලින් කරේ මන්ද? බෝලේ තියාගන්නකො. නේද? බෝලේ තියාගන්න. බෝලේ තියාගන්න කියන්නේ බිමින් තියන්න. කෝ? අර බෝලේ කාගේද? ඒක වැඩි එකක්ද? හරි. දැන් කරන්නේ අඩි 5 පිටිපස්සට යන්න. අඩි 5 පිටිපස්සට යන්න. මයින්ඩ් දෙයක් නැහැ. ඔය නිකන් යන්න අඩි 5. දැන් දුවලා ඇවිල්ලා කරන්න ඕනේ ඈ. හරි බලමු. ප්ලේ. යමයි. good. හරි ආයෙ තියන්න බෝල් ටික. ඉක්මන අනිත් අය රෙඩි වෙන්න. හරිනේ Tamanට බෝලේ තියෙනවන්නේ. නැත්තම් පොර ගන්න එපා. හරි go. well done.
බෝලේ තල්ලු කරන්න ඕනේ පිටිපස්සට. දැන් තේරුණානේ එන්නෝ කට්ටිය ළඟට විනාඩියකට. දැන් තේරුණා නේද මොකද්ද වෙන්නේ කියලා? කොහොමද කියලා? හරි. ෆෝන් ටික අරන් එන්න ටක් ගාලා එක්කෙනෙක් ගිහිල්ලා. අපි දැන් බෝලේ යවල කරමු ඈ. හරිද? අපි බලමු කවුද මොන ටීම් එකද වැඩියෙන්ම අතට ඒව නවත්තන්න කියලා. එක ටීම් එකක් එන්න මෙතෙන්ට. කාගේ හරි කමන්නේ. හරි. තව ටිකක් ගන්න. ඔයාලත් ගන්න පුතා. ෆෝන් එක ඉස්සරහට ගන්න. තා පොඩ්ඩක් ගන්න. හරි. ඔය ගන්න තියා. මෙහෙමයි. තිනේ බෝලේ වෙනවද? අර බෝල දෙකක් තිබ්බනේ ලෙදර් බෝල්. මෙහෙමයි. අපි ඉස්සෙල්ලා එක එක්කෙනා කරමු. ඊළඟට දෙන්නම ගිහිල්ලා එක්කෙනෙක් රෝලින් එකෙන් නවත්තනවා අනිත් එක්කෙනා බෝලේ වෙනවා. විකට් කීපර්ස් නැද්ද අද? විකට් කීපින් නෑ නේද? ග්ලව් දෙක තියෙනවනේ. ගෙනාව නැද්ද? ගේන්න මං හරි අල්ලලා ඉද. විකට් කීපර් නේ පාස් බෝල නේ. හරි කමන්නේ මේක කරන්න. දැන් කරමුනේ අනිතුවෙන් පටන් ගමු. හරි ප්ලේ. අයියෙන් දුවන්. කො අනිත් අය පොඩ්ඩක් සපෝට් කරන්න. එයා හොඳයිද නරකයිද? එයාගේ මොකද්ද පොඩි වැරද්දක් තිබ්බ මොකද්ද? එයා බෝලේ වේගෙන් දිව්වා. බෝලේ පොඩ්ඩක් අතේ තියාගත්තා. නේ? අද අනිදුගේ උපන්දිනේ. අද නේ? හැපි බර්ත්ඩේ. අයියෙන් දුවන්. කෝ අයියෝ 4යි. come on. තා වේගෙන් දුව. මෙයාගේ මොකද්ද තිබ්බේ වැරද්ද? වේගෙන් දිව්වේ නැහැ. හරි ගගන. වේගෙන් එන්න. පැන්නා. යමයි well done. දැන් ඔයාට කොයි පැත්තද හුරු? අනිත් පැත්තනේ. එතකොට බෝල් එකට මේ පැත්තෙන් ඇවිල්ලා හරියනවද? නෑ. මේ පැත්තෙන් එන්න ඕනේ ඈ. ඉක්මනට. පැන්නා. කෝ well done. දුවන අයියෙන් කෝ දුවන්නේ නෑනේ. ඈ. එමින් එන්නේ. කෝ අද සුදු ඇඳුම ගෙනාවේ නැද්ද? සුදු එක ඕනේ ඈ. හරිද? අයියෙන් දුවන්න අකෙන්. කෝ කරන්න ඕනේ. බෝලේ මේ දැන් මෙතෙන්දී අපි කරන්නේ මේ රෝලින් එක ඉගෙන ගන්න. එතකොට බෝලේ නැවතුනත් කමන්නේ ඔයා කරන්න ඕනේ. අයියෙන් දුවන්. come on. නැවතුවා. හොඳයි. වැරදි මොකද්ද? ඉස්සෙල්ලා කකුල දැම්මා. ඉස්සෙල්ලා මොකද්ද දාන්න ඕනේ? එන්න මෙහෙට. ඉස්සෙල්ලා මොකක්ද දෙන්න ඕනේ? නෑනේ. කකුල දැම්මොත් මොකද්ද වෙන්නේ? කකුල දැම්මොත් අපි ස්ලයිඩ් එකක් විදිහට තමයි කරන්න වෙන්නේ. හරිද? කරන්න. ඉන්න වයින්. එන්න දුවලෙන් පුළුවන් කෝ. well done. හරිද? අපි දාන්න ඕනේ අතයි ඊට ඇඟයි ඔළුවයි ඒ ටික. ඔළුව ගෙනාවොත් කෙලින්ම ඇඟ එනවා. තේරුණා? යා. අයියෙන් දුවනා නේද? යමයි. හරි ඊළඟ එක දෙන්නම දුවනවා දෙපැත්තේ ටීම් දෙකේ. හරිද? ටීම් ඕක පොඩ්ඩ එහාට ගන්න පුතා කෝන් එක. අරහෙට. ආදි. හරිද? අර විකට් එක ගේන්න කවුද? කෙනුල. අර මේ ග්ලව්ස් දෙක ගේන්න. තා පොඩ්ඩක් ඔයාලා අරහෙට ගන්න. හරි. thank you. හරි. ඔයාලත් එහාට ගන්න ටික. ඔයාලා මගේ අතට ඩ්‍රෝ එක දෙන්න ඕනේ උඩින්. එක්කෙනෙක් නැවැත්තුවා. අනිත් එක්කෙනා බෝලේ දැම්මා. තේරුණාද? ඒක කලින් තීරණය කරන්න බෑ. මේ යනකොට තමයි ඒක තීරණය වෙන්න ඕනේ. මේක ඇඟිලි එළියට එනවා. හරි කරමු.
බැරි වුණේ ඒවා නිකන් එවන්. නැවතුවා. කෝ අනිත් එක්කනා. මේ අනිත් එක්කනා කොතනින් දෙන්නේ? හරිද? දැන් ෆිල්ම් මෙහෙරෙන්නෝ. අවද්ද ගත්තා. අර පැත්ත හැරෙන්නෝ. නවත්තන්න ඉන්නවා බෝලේ. නවත්තන. හරි දැන් මෙයා බෝලේ නැවැත්තුවා. මම ඉන්න ඕනේ මෙයාගේ මේ පැත්තෙන් නෙවෙයි. කොයි පැත්තෙන්ද ඉන්න ඕනේ? අනිත් පැත්තේ. මේ පැත්තේ. ඔයා දැන් නවත්තලා යන්නකෝ අර පැත්ත නිකන්. හරිද? එතකොට මම මෙතන ඉඳන් තමයි මේ පැත්ත හැරලා එවන්නේ. හරිද? ආ. බලමු. අයියෙන් දුවන ගගන. පැන්නා. හොඳයි වෙල් ඩන් කෝ අප්පුඩියක් අත් නැහැනේ ඔයාලගේ. ආතොට රෙව්වේ. අද එවන්. නැවතුවා. අයියෝ come on. එවන් උඩින්. අයියෙන් දුවනවා. come on. නැවතුවා කෝ. එවන්න අමන්දා උඩින්. අම්මා යත්තේ උඩින්ම. ෆ්ලැට් එකේ එවන්න ඕනේ තේරෙනවද? නැවතුවා. come on. අයියෙන් දුවන්න. යමයි. එවන්න. නියමයි වෙල්ඩ අන්න එහෙම එවන්න ඕනේ ඈ ගුඩ් රෝ. හරි බැට් අරන් එන්න පුතා. බැට් අරන් එන්න. දුවලෙන්න බැට් අරන් කෝ. වතුර බිව්වනේ. අර එක ගියේ නැහැනේ කවුරු. මේ හැමෝම වතුර බෝතලයක් අරගෙන එනකොට එතකොට ලේසි. හරි එන්නකො කට්ටිය බැට් එක ගෙනාව නැද්ද? ඇයි? බැට් තිබිලක් ගෙනාපු නැති අය ඉන්නවා. ඔයාලට බැට් එක නැද්ද? හරි. ගගන එන්න මෙතෙන්ට. ගගන අනිදු වෙන්න මෙතෙන්. ඔයත් දැන් චමිල්ක අර පැත්තට. එයාගේ ළඟ නෙමෙයි අතෙන්ට. අර හිට ආ. 3යි 3ක් දැම්ම ඔතෙන්ට තව සෙට් එකක් කරමුනේ අමන්දත් අතෙන්ට යන්නකො වෙනම ගෲප් එකක් හැදෙන්න අමන්ද මෙහෙට හරි ඔයා මෙයාගේ පිටිවස්සට එන්න පුතා ඔයා අතෙන්ට ඔව් ඔයා මෙතෙන්ට එන්න ඔයා ගගන ඔයා අනිදුගේ එකේ ඔය දෙන්නම යා හරි තමන්ගේ ගෲප් එක හොඳයිද මොකද? හොඳයි ඉන්නේ. ඒ ගෲප් වල තියෙනව නේද බැට් හැම එකකෙම? හරි. මේ පාස්ටික් බෝල පහ ගන්න දෙන්න ඕම යාලට. ටැබල් කර කෝන්ටික් ගෙන්න ටක් ගාලා ගිහලා. ඔව් මෙයාලා එක දෙන්න. මෙයාලා එකයි හරි මේ ඔයාලගේ. ඔයාලා කෝන් එකකුත් ගන්න. ආ මේ කෝන් එක ගන්නකො ඔයාලා. හරි. ඔයාලා මෙතෙන්ට එන්න පුතා. හරි ඔතන ඉන්න. ඔයාලා චමිල්කේ ටීම් එකේ මෙතෙන්ට බෝල් ටික අරගෙන. මේ කෝන් එක අරන් දෙන්න මට. ඔයාලා මෙතන මේ ගානේ ඉන්න. අනිදුලා මෙතෙන්ට එන්න. හරිද? ඊට පස්සේ නිසරුලා මෙතෙන්ට. හරිනේ එතකොටනේ. හරි. අනිදු තා පොඩ්ඩක් මෙහෙට කරගන්න කෝන් එක. මැදට වගේ මේ දෙගොල්ලන්ගේ මැදට කරගන්න. හරි. හරි දැන් මෙහෙමයි බැට් තියන්නකෝ. බැට් තියලා
අර අපි වෙන්දර කරන්නේ එක්කෙනෙක් බැට් කරන්න එක්කෙනෙක් සෙට් 3 ගානේ. හරිද? ඒ කියන්නේ බෝල 15යි. ඔයාලා ඩ්‍රයිව් එක ඩිෆෙන්ස් එක බෑක් ෆෝවර්ඩ් ඩිෆෙන්ස් බෑක් ෆුට් ඩිෆෙන්ස් ඔයාලා අපි මොකක්ද දෙන්නේ? ඔයාලා ඩ්‍රයිව් එක හරිද? ඔයාලා මොකද්ද කිව්වේ ඩ්‍රයිව් එක නේ? හරි. එතකොට මෙතන හිටියා එක්කෙනෙක්. බෝල් ටික දෙන්නු. හරි ඔයාලා පටන් ගන්න. එතන හිටියා. ඔයාලා යන්න ෆීල්ඩ් එකට දැන්. බැට් තියලා. හරිද? එතන හිටියා. play. 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 ඔන්නම බෝල දාන්න තේරුණාද? එක්කෙනෙක් ඉඳලා. මෙයාලා හොඳයි. ඩිෆෙන්ස් එකට එහෙම බෝල දාන්න. මේ කවුද? කලබල වෙන්න එපා හරිද? ෂොට් එක ගහලා එපාට මම එකක් ගහලා පෙන්නනවා නේ. එවන්න ඔය එක කවුද? තමිල්ක. පොඩ්ඩක් වෙලා ඉඳලා එන්න ඕනේ මෙතන. අයියෙන් දාන්න. මේ. තේරෙනවද? ඉඳලා එන්න ඕනේ. පුෂ් කරන්නේ නැහැ. බෑක් ෆුට් ඩිෆෙන්ස් එක. තේරෙනවද? good. එයාගේ ඉස්සරහට දාන්න ඕනේ කකුල දාලා ගහන්න. ඔව්. මිඩල් එක ඔෆ් එකේ දාන්න. ඔයා මෙහෙම දාන්න මේ. මෙතන ඉඳලා ප්ලේ කියලා දාන්න. මම හිටියා ප්ලේ. තේරෙනවද? අන්න එහෙම දාන්න. ප්ලේ. තේරෙනවද? ඊළඟට පොඩි ගේම් එකක් කරමු පොඩි ගේම් එකක් කරමු. අර රවුමක් ඇදිලා එක්කෙනෙක් දුවනවා ඊට අනිත් අය බෝල් පාස් කරලා විකට් එක ගන්නවා. මතකයි නේ? කරාද? කරා නේද අපි? කොහොද දැන් අර මුලින්ම බෙදුව ටීම් දෙක මතකද? අන්න ටීම් දෙකෙන් මම වෙනසක් කරන්න ඕන නම් කරන්න. බෝල් ටික හරිනේ යන්නේද? හරි හරි දන්නේ නැත්තම් කියලා දෙන්න. මම ගෝ කිව්වහම හරිද? ෂොට් එක ගහලා තමයි දුවන්න ඕනේ. තේරුණා? ඔයාලා ගෝ කිව්ව ගමන් බෝලේ ටක් ගාලා පාස් කරන්න ඕනේ. ගගන තා පොඩ එහාට යන්න. හරි. ඔයාට තියෙන්නේ මොකද්ද? විකට් එක කඩන්න. හරි ගෝ. මන්ට යවන්න ඕනේ. කෝ. හරි එකයි. මොකද අතෑරුණා මොකද වෙන්නේ? අල්ල ගන්න ඕනේ බල්ලා. තේරෙනවද? අතෑරුණොත් මෙයා අවුට් කරන්න පුළුවන්ද? බැරි වෙනවනේ. හරි ඔන්න. ගෝ. 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 මේ විකට් එක කලින් කැඩෙන ඔයාගේ කකුල වැදිලා. හරිද? එහෙම වුණොත් මම අවුට් එක දෙන්නේ නැහැ. ගෝ. හරියට අතර බෝලේ යවන්න. අයියෝ ගගන. ගෝ. අවුට්. ගෝ. දිනන්න එකයිද? ගෝ. දිනුන්නේ. හරි වතුර ටිකක් බීලා එන්න මැච් එකක් ගහමු හරි පොඩ්ඩක් ඉන්නකෝ. මේ ටීම් එක දැන් වතුර ඕනේ නෑ නෑ මෙයාලා ටීම් එක හරි හරි මේ ටීම් එක හොඳයිද? හරි එහෙනම්
ඔව් ලෙදර් හරි පොඩ්ඩක් යවං යම්මා ගොඩිය බිලෙන් හරි බෝල් ෆස්ට් බෝල් ඔයා නිකන් දුවලා හරියන්නේ නැහැ. ඔයා කෝල් කරන්න ඕනේ. තේරුණා? කතා කරන්න ඕනේ. yes කියන්න ඕනේ, no කියන්න ඕනේ. නැත්නම් ඔයා ගහලා ඔහේ දුවනවා. අනික ඔයා බෝල් කරනකොට පුතා පොඩ්ඩක් මේ ඔහේ අතාරින්න එපා බෝලේ. හරිද? වේගෙන් පල්ලට අදින්න. මේ පැත්තට එන්න. දාන්න. කො දිව්වද කියන්නේ දැන් yes no කියන්න ඕනේ. දිව්ව කියලා හරියන්නේ නැහැ. yes නා yes no නා no. දිව්ව කියලා හරියනවද? ඈ. එයාට ඇහුණොත් දැන් ඔයා කිව්ව එක නෑනේ. නැත්තම් කියන්නේ run. දුවන්න නැත්තම් no. හෝස් 10 තියෙන්නේ ටෙස්ට් මැච් වගේ ගහලා හරියන්නේ නැහැ.